හොඳයි තිරුවන් සරණයි අනුරාධපුර කුඩාමානින්ගමේ අපේ බෝසතාණන් වහන්සේට බුදුබව ලබන්න මහා උපකාර වූ කාන්තා උත්තමාවියක් තමයි යසෝදරා දේවිය කියන්නේ. ඉතින් සංසාරේ බොහෝ පාරමිතා පිරුවා. බුදු වෙන්න තමන් යක්ෂයන්ට රාක්ෂයන්ට පවා දුරු වුණා අපේ බෝසතාණන් වහන්සේට බුදුබව ලබා ගන්න. ඉතින් ඒ නිසා ඇතමයි කියනවා ඕක මෙහෙණි ආරාමයක හදන්න ඕනේ කියලා. ඇතමයි කියනවා ඇයි හදන්න කියලා. හැබැයි මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ එක වෙලාවට මතක් කරනවා මහණෙනි. මහා ප්‍රජාපති ගෞතමී ප්‍රඥාවන්තයි. අය බුද්ධිමත්. අයගේ ධාතුන් වහන්සේලා අරගෙන සාහිත්‍යයක් නිර්මාණය කරනවා. වඳින්න පුදන්න සුදුසුයි කියන. ඒ අම්මගේ පිටපස්සේ භාගතුන් වහන්සේ පිටිපස්සෙන් ප්‍රදක්ෂිනා කරා. ඒ වගේම චිතකේ වටේ කුමතාව ප්‍රදක්ෂිනා කරා. එතකොට අපේ තව රහත් වෙලත් නෑ මුකුත් නෑ. මේ රහත් උත්තමාවින්ගේ පිළිරුවක් තමයි හදන්නේ. යසෝදරා මහා රහත් ධර්මයේ පිළිරුව ආශ්‍යා විශාලතම පිළිරුවයි මේ හදන්නේ. ඉතින් ඒක එක විදිහට මට කියනවා. නමුත් අපි හදන්නේ රහත් උත්තම වූ පිළිරුවක් හදලා වන්දනමාන කරන්න අපි හදන්නේ. අපිටත් වන්දනා කරොත් ඒ කියන්නේ අපිත් වඳින්න ඕනේ යසෝදරා මහ රහත් දෙවියන්ගේ ගුණය විතයිතා සිහිපත් කර අපි වන්දනා කරොත් මහා කුසලයක් ලැබෙනවා. රහත් උත්තම වූ වඳින්නේ. ඒ නිසා මේ මොහොතේදී මේ පිළිරුව නිර්මාණය කිරීමේදී අපිට තුන්වෙනි පරිත්‍යාග වශයෙන් ගම්වලට ගිහිල්ලා ගෙවල්වලට ගිහිල්ලා පරිත්‍යාගය වැඩිම පරිත්‍යාගය අපේ ශ්‍රාවණ මහත්මිය එවන් ශ්‍රාමා මහත්මිය තුරු මේ දෙන්න එකතු වෙලා අදට ලකුණු පරිත්‍යාගන 26770ක මුදලක් පරිත්‍යාග කරනවා. ඒ නිසා අපි මතක් කරනවා පුළුවන් හැමෝටම මේ වාගේ පරිත්‍යාගයන් කරන මේ නිර්මාණය කරගෙන යන්න. ඒ නිසා අපි අද මේ පරිත්‍යාගය පිළිදෙලා බාර ගන්නවා. සියලු කටයුතු සාර්ථක වේවා. මේ ජීවිත සුවපත් වේවා. සංසාර දුක නැතරෙන්න පාරමී දම් පිරේවා කියලා මේ පරිත්‍යාග අපි දැන් බාර ගන්නවා. පිරුවන් සරණයි.